විදුලිය කියන්නේ වර්තමානයේ අපිට ජීවත් වෙන්න අත්‍යවශ්‍ය කරන දෙයක්. දැනගෙන හිටියද මේ විදුලිය නිෂ්පාදනය වෙන්නේ කොහොමද කියලා? අපි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ විදුලිය නිෂ්පාදනය වෙන මූලික ක්‍රම කිහිපයක් පිළිබඳ කතා කරන්න. විදුලිය නිෂ්පාදනය වෙන්නේ මෙන්න මේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මූලික ක්‍රම තුන යටතේ. මුලින්ම අපි බලමු කිසියම් රසායනික ක්‍රියාවලියක් උපයෝගී කරගෙන විදුලිය නිෂ්පාදනය වෙනවා. එහෙමත් නැත්නම් කිසියම් චලනයක් උපයෝගී කරගෙන විදුලිය නිෂ්පාදනය වෙනවා. එහෙමත් නැත්නම් හිරු එළිය උපයෝගී කරගෙන විදුලිය නිෂ්පාදනය වෙනවා. මෙන්න මේ මූලික ක්‍රම තුන යටතේ තමයි විදුලිය නිෂ්පාදනය වෙන්නේ. අපි දැන් බලමු මෙන්න මේ මූලික ක්‍රම තුන යටතේ විදුලිය නිෂ්පාදනය කරගන්න ආකාරය. මුලින්ම අපි බලමු රසායනික ක්‍රියාවලියක් මගින් විදුලිය නිෂ්පාදනය වෙන ආකාරය. දැන් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට රසායනික ක්‍රියාවලියක් උපයෝගී කරගෙන විදුලිය නිෂ්පාදනය වෙන උපකරණ වලට බලා ගන්න පුළුවන්. මෙතෙන්දී මූලික වශයෙන් අපිට බලා ගන්න පුළුවන් වියලි කෝෂ, ඊයම් අම්ල ඇකියුමුලේටර් මෙන්න මේ වගේ විවිධ කෝෂ වර්ග බලා ගන්න පුළුවන්. එතකොට මෙතන විදුලිය නිෂ්පාදනය වෙන්නේ මෙන්න මේ අපි සලකන කිසියම් කෝෂයේ කිසියම් රසායනික ක්‍රියාවලියක් උපයෝගී කරගෙන. ඒ හින්දා තමයි අපි මේකට කියන්නේ රසායනික කෝෂ කියලා. දැන් මේ අපි භාවිතා කරන වියලි කෝෂ, ජංගම දුරකථනවල භාවිතා කරන බැටරි, වාහනවල භාවිතා කරන ඊයම් අම්ල ඇකියුමුලේටර් මේ හැම දෙයකම මේ හැම බැටරි එකම යොදාගන්නේ මෙන්න මේ කියන මූලික સિદ્ધාන්තය. එතකොට මෙතෙන්දී කිසියම් රසායනික ක්‍රියාවලියක් හේතුවෙන් තමයි විදුලිය නිෂ්පාදනය වෙන්නේ. ඊළඟට අපි බලමු චලනය මගින් විදුලිය නිෂ්පාදනය වෙන ආකාරය. ඒ වගේම මෙන්න මේ ක්‍රමයෙන් තුලින් තමයි අපේ රටේ වගේම ලෝකෙත් වැඩිපුර විදුලිය නිෂ්පාදනය වෙන්නේ. එතකොට මෙතෙන්දී කිසියම් ශක්තියක් උපයෝගී කරගෙන ඩයිනමෝවක් එහෙමත් නැත්නම් ටර්බයිනයක් චලනය වෙන්න සලස්සනවා. එතකොට මෙන්න මේ චලනය වීමේ ප්‍රතිඵලයක් විදියට ඒකෙන් විදුලිය නිෂ්පාදනය වෙනවා. අපේ රටේ තියෙන ජල විදුලි බලාගාර, සුළං විදුලි බලාගාර, ගල් අඟුරු බලාගාර මේ හැම එකම විදුලිය නිෂ්පාදනය වෙන්නේ මෙන්න මේ ක්‍රියාවලිය උපයෝගී කරගෙන. ඊළඟට අපි බලමු සූර්ය ශක්තිය උපයෝගී කරගෙන විදුලිය නිෂ්පාදනය වෙන ආකාරය. දැන් බලන්න පුළුවන් මෙන්න මේ විවිධ ප්‍රමාණයේ සූර්ය කෝෂ කිහිපයක්. දැන් අපි කතා කරේ මේ විදුලිය නිෂ්පාදනය වෙන මූලික ක්‍රම කිහිපයක් පිළිබඳව. ඊළඟට අපි බලමු මුලින්ම අපි කතා කරපු රසායනික ශක්තිය උපයෝගී කරගෙන විදුලිය නිෂ්පාදනය වෙන ආකාරය පිළිබඳව. මේ ක්‍රියාකාරකම් තුළින් රසායනික ක්‍රියාවලියක් මගින් විදුලිය නිෂ්පාදනය වෙන ආකාරය පිළිබඳ අදහසක් ගන්න පුළුවන්. මේ පරීක්ෂණය සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍ය අපිට දැන් බලා ගන්න පුළුවන්. මේ වගේ හොඳ දෙහි ගෙඩියක් අවශ්‍ය වෙනවා. මේ දෙහි ගෙඩිය හොඳින් ඉදුණු දෙහි ගෙඩියක් නම් වඩාත් හොඳයි. ඊට පස්සේ අපිට සිංක් හා කොපර් තහඩු දෙකක් අවශ්‍ය වෙනවා. මුලින්ම මෙන්න මේ විදිහට සිංක් තහඩුව අපි දෙහි ගෙඩියේ සිදුරු කරගෙන මේ විදිහට දෙහි ගෙඩියට සම්බන්ධ කරනවා. ඊට පස්සේ කොපර් තහඩුව සම්බන්ධ කරනවා. මේ පරීක්ෂණය සඳහා මැද බිඳු ගැලනෝමීටරයක් අරගෙන තියෙනවා. ඒකෙන් අපිට පුළුවන් පරිපථයක් තුලින් ධාරාවක් ගමන් කරනවද ධාරාව ගමන් කරන දිශාව යන දෙකම හොයාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට සම්බන්ධ කරගත්තු දෙහි ගෙඩිය ඊට පස්සේ අපි මේ අග්‍ර දෙක ගැලනෝමීටරයට සම්බන්ධ කරනවා. එතකොට ගැලනෝමීටරේ කටුවේ උත්ක්‍රමණය සිද්ධ වෙනවා නම් ඒකෙන් අපිට කියන්න පුළුවන් ධාරාවක් ගමන් කරනවා කියලා. විදුලිය නිෂ්පාදනය වෙනවා කියලා. ඊළඟට මෙන්න මේ පරීක්ෂණය මගින් අපිට කලින් පරීක්ෂණයට වඩා විධිමත් ලෙස විද්‍යාගාරයේදී මෙන්න මේ පරීක්ෂණය සිදු කරන්න පුළුවන්. මෙහිදී මේ බීකරයේ තියෙන්නේ තනුක අම්ලයක්. තනුක HCl අම්ලය තියෙනවා. ඊට පස්සේ කලින් වගේම සිංක් හා කොපර් තහඩු දෙකක් තියෙනවා. මෙන්න මේ විදිහට සිංක් හා කොපර් තහඩු දෙක සම්බන්ධ කරගන්නවා. මේකෙදි වැදගත් දේ තමයි මේ සිංක් හා කොපර් තහඩු දෙක එකිනෙක ස්පර්ශ වෙන්නේ නැති වෙන විදිහට මෙන්න මේ ආකාරයට සම්බන්ධ කරගන්නවා. ඒ වගේම අපි කලින් කිව්වා මේකෙදි සිදුවෙන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් කියලා. රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වූ බවට සාක්ෂිත් අපිට බලා ගන්න පුළුවන් මේ පරීක්ෂණය තුලින්.
දැන් මෙන්න මේ විදිහට සම්බන්ධ කරගනපු ඇටවුම අපි කලින් වගේ ගැල්වනෝමීටරයට සම්බන්ධ කරනවා. අපි බලමු ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණයක් තියෙනවා කියලා. ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ පරිපථය තුලින් ධාරාවක් ගමන් කරනවා. හැබැයි මේ ධාරාව ඊටා කුඩා ධාරාවක්. සිංක් තහඩු වල වායු බුබුලු තියෙනවා. මං හිතනවා විදුලිය නිෂ්පාදනය වෙන ආකාරය පිළිබඳ මේ වීඩියෝ එකෙන් මූලික අදහසක් ඔයාලා ගන්න ඇති කියලා. ඒ වගේම රසායනික ක්‍රියාවලියක් මගින් විදුලිය නිෂ්පාදනය වෙන මූලික ආකාරය අද ඔයාලා දැක්කා. අපි ඊළඟ වීඩියෝ එකක් තුලින් චලනය මගින් විදුලිය නිෂ්පාදනය වෙන ආකාරය මූලික වශයෙන් බලමු. channel එක subscribe කරලා bell button එක click කරලා තියාගන්න. ඉදිරියටත් ඔයාලට මේ වගේ වටිනා වීඩියෝ බලා ගන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.